කම්පියුටර් එකක් පාවිච්චි කරන කෙනෙක්ට ගන්න පුළුවන් සුපිරි මවුස් සෙට් එකක් තමයි අද වීඩියෝ එකෙන් අරන් අවිලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔයා ගේම් එහෙම ප්ලේ කරනවා නම් ඔයාට ගන්න පුළුවන් සුපිරි මවුස් මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. ඉතින් ඔයා ලැප්ටොප් එකක් පාවිච්චි කරත් ඩෙස්ක්ටොප් එකක් පාවිච්චි කරත් ඔයාට ඕනම කම්පියුටර් එකකට මේ මවුස් එකක් සෙට් කරගන්න පුළුවන්. ඉතින් අද අරන් අවිලා තියෙන හැම මවුස් එකක්ම ඔයාට AliExpress එකෙන් ගෙදරටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. මේ හැම දෙයකටම අදාළ ලින්ක් මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාට මවුස් එකක් මිලදී ගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් ඒ ලින්ක් පාවිච්චි කරලා AliExpress එකෙන් මේ මවුස් පහසුවෙන්ම හොයාගන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඔයාට නිතරම බලන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් TechWizard YouTube channel එක මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් වලින් like එකකින් මේ වීඩියෝ එකට support එකක් දෙන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි බලමු අඩු ගානට ගන්න පුළුවන් සුපිරිම මවුස් මොනවද කියලා. මේ තියෙන රුපියල් 1400කට අලියකින් ගන්න පුළුවන් wired gaming mouse එකක්. ඉතින් ඔයා ගේම් ගහනවා නම් ඒ වගේම කම්පියුටර් එකෙන් වෙනත් වැඩ කරනවා නම් මේ mouse එක පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ mouse එකේ බටන් 6ක් බලා ගන්නත් පුළුවන්. අපි මේ ගැන විස්තර AliExpress එකේ බලනවා නම් 600කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් විකුණලා 4.8ක ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්න මේ mouse එකට හැකියාව ලැබිලා තියෙනවා. මේ තියෙන රුපියල් 9500කට අලියකින් ගන්න පුළුවන් ගන් ස්ටයිල් ගේමින් මවුස් එකක්. ඉතින් ඔයා විශේෂයෙන්ම ගේමින් වලට ආදරය කරන කෙනෙක් නම් ඔයාට මේ මවුස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ මවුස් එක පාවිච්චි කරොත් ඔයාට වෙනම ෆීලිං එකක් ඇතුව ෆයරින් ගේම් ප්ලේ කරන්න හැකියාව තියෙනවා. අපි මේ ගැන AliExpress එකේ විස්තර බැලුවොත් මේකෙන් 474ක් මේ වෙනකොටත් විකුණලා තියෙනවා. ඒ වගේම 4.7ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තියෙනවා. මේ තියෙන්නේ Ragnarok 2 කියන ගන් මවුස් එක. ඉතින් මේක නම් ටිකක් මිල අධික මවුස් එකක්. විශේෂයෙන්ම ඔයා ෆයරින් ගේම් එහෙම ප්ලේ කරනවා නම් ඔයාට මේ මවුස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මවුස් එක රුපියල් 19000ක් වගේ අධික මිලක් වුණාට ඔයා ෆයරින් ගේම් එහෙම ප්ලේ කරනකොට ඔයාට වෙනම ෆීලිං එකක් මේ මවුස් එකෙන් ලබා ගන්න පුළුවන්. මේ තියෙන රුපියල් 5300කට අලියකින් ගන්න පුළුවන් වයර්ලස් මවුස් එකක්. ඉතින් මේක ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔයා මේ මවුස් එක මිලදී ගත්තොත් ඔයාට දිගු කාලයක් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ මවුස් එක ක්ලික් කරනකොට සද්දෙන් නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ මවුස් එක ගැන AliExpress එකේ විස්තර බැලුවොත් 3000කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.9ක ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්න මේ මවුස් එකට හැකියාව ලැබිලා තියෙනවා. මේ තියෙන Ugreen බ්‍රෑන්ඩ් එකෙන් එන වයර්ලස් මවුස් එකක්. ඉතින් මේ මවුස් එකත් ගොඩක්ම ක්වොලිටියක් තියෙන මවුස් එකක්. මේක අපිට රුපියල් 3800කට AliExpress එකෙන් ගන්න පුළුවන්. අපි මේක ගැන විස්තර බැලුවොත් මේකෙන් 3000කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.8ක ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්න මේ මවුස් එකට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ මවුස් එකත් ගොඩක්ම හොඳ බ්‍රෑන්ඩ් එකකින් එන හින්දා ඔයාට දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ මවුස් එකෙත් අපිට බටන් 6ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ හැම බටන් එකක්ම ක්ලික් කරනකොට සද්දයක් එන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන රුපියල් 6800කට අලියකින් ගන්න පුළුවන් ගොඩක්ම හොඳ ක්වොලිටි මවුස් එකක්. මේක අපිට ගේමින් වලට වගේම ඩිසයිනින් වැඩ වලට උනත් යොදා ගන්න පුළුවන්. අපි මේ මවුස් එක ගැන AliExpress එකේ විස්තර බලනවා නම් මේකෙන් 5000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් විකුණලා තියෙනවා. ඒ වගේම 4.7ක ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්න මේ මවුස් එකට හැකියාව ලැබිලා තියෙනවා. මේ තියෙන රුපියල් 12100කට අලියකින් ගන්න පුළුවන් SM809 Pro කියන වයර්ලස් මවුස් එක.
ඉතින් මේ මවුස් එක ගොඩක් විශේෂ මවුස් එකක්. මේකේ අපිට සයිඩ් බටන් 16ක් බලා ගන්න පුළුවන්. මේ හැම එකක්ම අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ මවුස් එකේ DPI මෝඩ් කිහිපයක්ම පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. අපි මේ මවුස් එක ගැන AliExpress එකේ විස්තර බලනවා නම් මේකට 4.6ක ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙනවා. ඉතින් ඔයා මේ මවුස් එක ගන්නවා නම් ඔයාට black color එකෙන් වගේම white color එකෙන් තෝරගන්න හැකියාවක් තියෙනවා. මේ තියෙන රුපියල් 3200කට AliExpress එකෙන් ගන්න පුළුවන් wireless gaming mouse එකක්. ඉතින් මේ mouse එක ගොඩක් ආකර්ශනීයයි වගේම ගොඩක්ම හොඳ build quality එකක් තියෙනවා. අපි මේක ගැන විස්තර බැලුවොත් 600කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් විකුණලා 4.8ක ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්න මේ mouse එකට හැකියාව ලැබිලා තියෙනවා. මේ තියෙන රුපියල් 2400කට අලියකින් ගන්න පුළුවන් ගොඩක්ම හොඳ මවුස් එකක්. ඉතින් මේකෙන් 10000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් විකුණලා තියෙනවා. ඒ වගේම 4.9ක ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්නත් මේ මවුස් එකට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේකත් ගොඩක්ම හොඳ බ්‍රෑන්ඩ් එකකින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඔයාට මේ මවුස් එක දිගු කාලයක් පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. මේ තියෙනෙත් ඉන්පික් බ්‍රෑන්ඩ් එකෙන් එන රීචාර්ජබල් වයර්ලස් මවුස් එකක්. ඉතින් මේකත් ගොඩක් හොඳ ගුණාත්මක භාවයක් තියෙන මවුස් එකක් හින්දා තමයි අද වීඩියෝ එකට එකතු කරගත්තේ. මේක අපිට රුපියල් 2900කට අලියකින් ගන්න පුළුවන්. අපි මේක ගැන AliExpress එකේ විස්තර බලනවා නම් මේ වෙනකොට 267ක් වගේ ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒ වගේම 4.9ක ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්න මේ මවුස් එකට හැකියාව ලැබිලා තියෙනවා. මේ තියෙන්නේ ඔයා වෙනදා දකින මවුස් වලට වඩා ටිකක් වෙනස් විදිහට නිර්මාණය කරපු මවුස් එකක්. ඉතින් ඔයා නිතරම ප්‍රොෆෙෂනල් වැඩ කරන කෙනෙක් නම් ඔයාට මේ මවුස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මවුස් එකේ අපිට ඩිස්ප්ලේ එකකුත් බලා ගන්න පුළුවන්. අපි මේක ගැන AliExpress එකට ගිහලා විස්තර බැලුවොත් 700කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට විකුණලා තියෙනවා. ඒ වගේම 4.8ක් වගේ ඉහළම ශ්‍රේණිගත කිරීමකුත් අරගෙන තියෙනවා. අපිට මේ මවුස් එක රුපියල් 5700ක් වෙද්දී AliExpress එකෙන් මිලදී ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපිට රුපියල් 2000කට අලියකින් ගන්න පුළුවන් vertical mouse එකක්. ඉතින් මේකත් wireless mouse එකක් නිසා ඔයාලට පහසුවෙන්ම කම්පියුටර් එකත් එක්ක වැඩ කරගන්න පුළුවන්. අපි මේ ගැන විස්තර බැලුවොත් AliExpress එකේ මේ mouse එකට 4.9ක ශ්‍රේණිගත කිරීමක් ලැබිලා තියෙනවා.